ඔයාලා මගෙන් අහලා තිබුණා ෆ්‍රීලෑන්ස් වීස් එක සහ ඒවට ජොබ් තියද කියලා නේද? ෆ්‍රීලෑන්ස් වීසා වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔරිජිනල් ෆ්‍රීලෑන්ස් වීස් එක කරන්නේ උදාහරණයක් විදියට ඔයා මොනවා හරි දෙයකට දක්ෂයි. ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ඕපන් කරනවා නම් ඔයාට ෆ්‍රීලෑන්ස් වීස් එකක් ගන්න පුළුවන්. ඒ වීස් එකයි ඒකට ලොකු මුදලක් යනවා. මේ ඔයාගේ නමට ට්‍රේඩ් ලයිසන් එක තියෙන්නේ. මේ ඒක වෙනයි. මේ දැන් හැමෝම කියන මේ ෆ්‍රීලෑන්ස් වීස් එක වෙනයි. මේ හැමෝම කියන ෆ්‍රීලෑන්ස් වීස් එක මොකද්ද? එහෙම නැත්නම් ඕන් වීසා කියලා විකුණන ඒ වීස් එක මොකද්ද? ඒ වීස් එක තමයි ඔයාලා දන්නව ඇති. දැන් අපි කම්පැනියක් ඕපන් කරනකොට ඕනම කම්පැනියක් ඕපන් කරනකොට ට්‍රේඩ් ලයිසන් එකක් හම්බ වෙනවා. එතකොට ඒ ට්‍රේඩ් ලයිසන් එකට කෝට හම්බ වෙනවා. ඒ කියන්නේ වීසා හම්බ වෙනවා ප්‍රමාණයක්. ඒ කැටගරි අනුව ඕපන් වෙන ට්‍රේඩ් ලයිසන් වලට හොඳේ ඒක වෙනස් වෙනවා. එතකොට ඔන්න ඔය වීසා ටික තමයි ඒ කෝට් එකට හම්බ වෙන වීසා ටික තමයි ඔය අපේ අයට ඩිරාම් 8000ට 9000ට 10000ට හැමකම අපේ අය විකුණන්නේ. ඉතින් ඕක අපේ අය තේරුම් කරගන්න ඕනේ. ඕන් වීසා කියන්නේ ප්‍රයිවට් වීසා කියන්නේ ඔය ෆ්‍රීලෑන්ස් කියන්නේ ඔන්න ඔය අර කෝට ඒ ට්‍රේඩ් ලයිසන් වලට දැන් ඔය ඕපන් කරන ෂොප් එකක් තේ කඩයක් එහෙම නැත්නම් මොනවා හරි තමන්ගේ ව්‍යාපාරයක් ඕපන් කරද්දී ට්‍රේඩ් ලයිසන් එකක් හම්බ වෙනවනේ. ඒකට ඒ ට්‍රේඩ් ලයිසන් එක ඕපන් කරාම ඒකට හම්බ වෙන දැන් ට්‍රේඩ් ලයිසන් එකක් අපි ගන්න 19000ක් 20000ක් වියදම් කරයි කියන්නකෝ. උපරිම 30ක් වියදම් කරයි කියන්නකෝ ඔය ඔක්කොටම. එතකොට ඒ 30000ට හම්බ වෙනවා UA එකෙන් හම්බ වෙනවා ට්‍රේඩ් ලයිසන් එකක් බිස්නස් එකක් ඕපන් කරන්න. ඒකට කෝට හම්බ වෙනවා. එතකොට අන්නේ යටතේ හම්බ වෙන වීසා ටික ඔයාලට විකුණනවා. 9000 ගානේ වීසා පහක් හම්බුණත් වික්කත් කීයක්ද? එයාට ඒ ට්‍රේඩ් ලයිසන් එකේ ගාන හම්බ වෙලානේ. දැන් තේරෙන්නේ නැති ෆ්‍රීලෑන්ස් කියලා ඔය අපේ අයට විකුණන වීස් එක මොකද්ද කියලා නේ. එහෙනම් ඒකට ජොබ්ස් ගැන කට්ටිය අහලා තිබ්බනේ. සමහර අයට ජොබ්ස් දෙනවා. ඒකට ගන්නවා. හැබැයි නීත්‍යානුකූල නැහැ. අහුනොතින් ඔයාලට ජේල් එකට යන්න වෙනවා, ෆයින් ගෙවන්න වෙනවා. ඒක ඇත්ත. මේ ඊයේ පෙරේදත් අර අපේ වැඩසටහනට මල්ලි කෙනෙක් ආවා. ඒ දේරවලදී පොලිසියෙන් අහලා තියෙනවා ඒගොල්ලෝ අල්ලලා ඒ දෙන්නටම තියෙන ෆ්‍රීලෑන්ස් වීසා, ප්‍රයිවට් වීසා. එතකොට අහලා තියෙනවා CID එකකින් ඔයාලා මේකේ වැඩ කරනවද කියලා මේ යටතේ කම්පැනි යටතේ. එතකොට මේ ළමයා කියලා තිබුණා නැහැ. එක ළමයා අපේ ලංකාවේ ළමයා කියලා තිබුණේ නැහැ. ඒ මල්ලි කියලා තිබුණා නැහැ. මම ජොබ් එකක් හොයනවා මම ඒ කම්පැනියේ වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් ඉන්දියන් එකා කියලා තියෙනවා ඔව් මම ඒකේ වැඩ කරනවා කියලා. එතකොට කුදලන් අරන් ගිහිල්ලා. හේතුව මොකද්ද? ඔයාලා දන්නේ නැති වුණාට එයාලා ගාව සිස්ටම් එක තියෙනවා. ඔයාලගේ එමරේට්ස් ID දැම්මට පස්සේ ඒ ඔයාලා වීසා ගත්ත තැන මොකද්ද? ඇත්තටම එතන ඒ වගේ සේවයක්ද වෙන්නේ? එතන කී දෙනෙක් රෙජිස්ටර් වෙලා ඉන්නවද? ඒක දැන් යාවත් කාලීන නිතරම ඒ කියන්නේ ඒක දැනට මේ ඒ කියන්නේ වැඩ කරන මේ කම්පැනියක්ද එහෙම නැත්නම් ඒක తాවකාලිකව මේ වැඩ නවත්තපු කම්පැනියක්ද කියන එක මේ මිනිස්සුන්ට සිස්ටම් එකේ පේනවා. ඉතින් ඔයාලා කිව්වොතින් ඔව් මං ඒකේ වැඩ කරනවා කියලා පොලිසියට සිස්ටම් එකේ දැම්මට පස්සේ එහෙම එකක් ඇත්තෙත් නැහැ. ඒක වහලා ගොඩක් කල්. එතකොට මොකද වෙන්නේ? ඔයාලා නීත්‍යානුකූලද නැහැ. එතකොට ඔයාලා අරගෙන යනවා. අන්න ඒකයි කියන්නේ. මේ සතුව වලත් එහෙම බර ගාණක් අරන් ගිහිල්ලා තියෙනවා. මේ ෆ්‍රීලෑන්ස් වීසා ගහපු අය අල්ලපු වෙලාවේ. එතකොට ඔයාලට සමහර අය තර්ක කරනවා මට නෝ ඔබ්ජෙක්ෂන් ලෙටර් එකක් දුන්නා, NOC දුන්නා, WPS දුන්නා, මොන PS දුන්නත් වැඩක් නැහැ කම්පැනිය වහලනවා. ඕක හරි සිම්පල් නේ. ඉතින් ඔයාලා දන්න සමහර අය ඇත්තටම දන්නේ නැහැ තමන්ගේ කම්පැනිය කොහෙද මොකද්ද ඒ කම්පැනියේ නම ඇත්තට මේක UA එකේ දැන් පවතිනවද ගිහිල්ලාද ඕනර් කවුද මොනවද ඔයාලා දන්නවද නැහැ. ඒ හින්දා අන්න ඔයාලා ඒක මතක තියාගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕන එහෙම ෆ්‍රීලෑන්ස් වීසා ගත්තනම් ඔයාලා මොහර් එකේ රෙජිස්ටර් වෙන්න. මොහොර ඇප් එකේ යන්න ලේබර් එකට ගිහිල්ලා අහන්න. සමහරක් අය ෆ්‍රීලෑන්ස් වීසා කරන් තියෙනවා දන්නෙත් නැහැ ලේබර් කාඩ් එක එක්ස්පයර් වෙලා. ඉතින් ඒක තමයි කියන්නේ නිතරම UA ඇප් එක අප්ඩේට් කරන්න. ඒකේ සියලුම විස්තර තියෙනවා. ඒ හින්දා නිතරම මතක තියාගන්න තමන් ඉන්නේ මොන වීසා එකක් යටතේද මෙහි නීත්‍යානුකූල විදියට ඉන්න පුරුදු වෙන්න. මේ ඒ හින්දා මේ දැන් හරිනේ
ජොබ් තියෙනවා සමහර තැන්වලට ගන්නවා. නමුත් ඔය දැන් ප්‍රයිවට් වීසා එකක් කිව්වට පස්සේ සමහර තැන් වලින් ගන්න ඔයාලා. ගත්තට ඔයාලට ග්‍රැටිවිටි දෙන්නේ නැහැ. මොකද ඒක ඔයාලට ඉල්ලන්නත් බෑ. ලේබර් ගිහිල්ලා කම්ප්ලේන් එකක් දාන්නත් බෑ. මොකද ඔයාලා ඔයාලා වැඩ කරන කම්පැනි යටතේ නෙවෙයි වීසා එක තියෙන්නේ. අන්න ඒක ඔයාලට ලේබර් කම්ප්ලේන් එකක් දාන්න බැරි. මේ මිනිස්සු මොනව නුදුන්නත් පඩි නොදී එළියට දැම්මත් ලේබර් එක UA ගවර්න්මන්ට් එක වග කියන්නේ නැත. ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. මේ ඔන්න ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. පොඩ්ඩක් හිතන්න මේවා ඇත්ත ඉතින්.